අයර්ලන්තයේ යක්ෂයා විසින් හදපු දිය ඇල්ල. ඩේවිඩ්ස් ග්ලෙන් වෝටර්ෆෝල් එක. බලන්නකෝ. කඩා වැටෙන අපූර්ව. අය වැටුනොත් ඉතින් ගොඩේමක් නෑ ආයේ. ඉතින් පාත් වෙලා තමයි යන්න තියෙන්නේ. ඩේවිඩ්ස් ග්ලෙන් වෝටර්ෆෝල්. පාදක මැදින් මොකද ගස් කඩම් වැටලා තියෙන. මොකද යක්ෂයා කැමති නෑ අපි මේක බලන්න යනවට. ඒක නිසා අපි මග එයා අහුරලා තියෙන්නේ. ඉතින් අපි බාධක මැද්දෙන් තමයි මේ ගමන යන්න ඕන. මෙතන ඉතින් සාමාන්‍ය ෆේමස් තැනක්. නිතරම වගේ ඉතින් ෆිල්ම් එහෙම ෂූට් කරනවා. හෙලෝ ඉතින් කොහොමද කට්ටියටම? ඉතින් මම අද ඉන්නේ මේ වික්ලෝ වල ඇෂ්ෆර්ඩ් නගරයට කිට්ටුව තමයි මෙන්න මේ යක්ෂයා විසින් හදපු දිය ඇල්ල තියෙන්නේ. ඉතින් මේකේ නම තමයි මේ ඩේවිඩ්ස් ග්ලෙන් වෝටර්ෆෝල්. ඉතින් ගිහින් බලමු ඇත්තටම යක්ෂයා විසින් හදපු දිය ඇල්ල මොන වගේද කියලා. මෙන්න මේ වගේ පුංචි පාරකින් තමයි යන්න තියෙන්නේ. ඔයාලා මම පහල පෙන්නන්නම්. සද්දය ඇහෙනවා මෙහෙටම. අන්න රඩි වගේ තමයි තියෙන්නේ නැත්තේ. කොහොමද මේ පහලට රෝල් වෙලා එහෙමත් කිව්වොත්. අන්න බං පාදේ. පාදේ ඇත්තිය. ළඟදී තිබ්බ හුලං නිසා වෙන්න ඕන. ගස් අතු කොටම වැටලා. මෙතන යන්න ඉතින් පාත් වෙලා තමයි යන්න තියෙන්නේ. මේ ගස් අතු කොටම වැටලා. ගහක්ම කඩම් වැටලා තියෙන පෙන්නේ. වෙනවනේ ඉතින්. බලන්නකෝ ලස්සන ඈ කිරරන්නේ. ඒ ගස් වැවිලා තියෙන විදිය. තනින් තන ගන්න. මේ පේනවනේ ගස් වල අතු කොටම වැටලා. බලන්නකෝ මේ ලස්සනට හැදලා තියෙන විදිය. ගල් වලින් වට වෙලා ඈ අපිට මේ යන්න තියෙන මේ ගල් බෙනේ ඇතුලේ පුංචි බෙනයක්. ඩබ්ලින් වලින් දැන් තමන්ගේ වාහනයකින් එනවනම් ඉතින් යන්නේ විනාඩි 50ක් උපරිම පැයක් වගේ තමයි ඩෙවිල්ස් ග්ලෙන් වලට. පේනවනේ මේ මඩ වලවල් ගස් වල අතු බාධක ගොඩයි. පුංචි පාරක තමයි යන්න තියෙන්නේ ඉතින්. ඒ පාර දිගේ ගස් කඩම් වැටලා තියෙනවා. නැත්තම් මේක මේ යක්ෂයෙක්ගෙන් වැඩක් වෙන්නත් පුළුවන් ඉතින්. අපි දන්නේ නැහැ. මොකද යක්ෂයා විසින් හදපු දිය ඇල්ල. ඉතින් ඒක නිසා ඉතින් යක්ෂයා මේ අපේ ගමන අවහිර කරනවා වෙන්නත් පුළුවන්. මේ ලස්සන. ඉතින් මෙතන වෝක් එකත් ඉතින් සම්පූර්ණ කරන්න පැය එකමාරක් විතර යනවා ඉතින්. එහා පැත්තෙන් ආවොත් පැය දෙකක් විතර යනවා අර වරාන්තරේ පැත්තෙන් ආවොත්. එතකොට මේ ලස්සනට ගලා බසින්නේ වාට්‍රි ගඟ. එතන මේ වාට්‍රි ගඟ පටන් ගන්නේ බ්‍රවුන් රුඩ් වලින්. අයර්ලන්තයේ යක්ෂයා විසින් හදපු දිය ඇල්ල. පොඩ්ඩක් හරි ලිස්සුවොත් නම් ඉතින් ආයේ ගොඩේමක් නැහැ. මොකද හැමතැනම ගල්. ඒ වගේම තමයි වතුර ගොඩක්ම සීතලයි. ඉතින් ගල් වෙලා තමයි එහෙනම් මොකක් හරි වෙන්නේ. ඇත්තටම ඉතින් මේ ඩේවිඩ්ස් ග්ලෙන් කිව්වම නේචර් ලවර් කෙනෙක්ට නම් ඇත්තටම ගොඩක් සුවිශේෂී ස්ථානයක්. ඒ වගේම මේ තැන ගොඩක් ප්‍රසිද්ධයි. ඒ වුණාට මම යන දවසේ නම් එච්චර සෙනගක් හිටියේ නෑ. දෙන්නයි තුන් දෙනයි වගේ තමයි හිටියේ. ගස්වල පාසි බැඳිලා මාර ලස්සනයි ඇත්තටම ගුවොත්. ඉතින් අයර්ලන්තයේ හරිත වනාන්තර සුන්දරත්වය විඳින්න ඕන නම් මෙන්න මේ ඩෙවිල්ස් ග්ලෙන් කියන තැනට අනිවාර්යෙන්ම එන්න ඕන. ඩබ්ලින් ඉන්න කෙනෙක් වික්ලෝ පැත්තට ආමදෙන් එන්නේ නිකන් අපි ලංකාවේ ඉන්න කෙනෙක් හැටන් නුවරඑළිය පැත්තට යනවා වගේ තමයි. මොකද මුතුම සිසිලසක් තමයි දැනෙන්නේ ගස් වලින් උඩේලා නිසා. එතකොට මේ කොටන් මෙච්චර ප්‍රමාණයක් එකතු වෙලාද මේ ගහගෙන ඇවිල්ලා? නැත්තම් කවුරු හරි නිකන් දාලාද? නේ මන් හිතා ගන්න බැහැ. නැත්තම් මේ පහුගිය කාලේ වැස්ස ගොඩක් තිබුණානේ ඉතින්. ඒක නිසා ඉතින් වතුර පාරක් සැර වෙන්නේ නැති. ඊට පස්සේ මේ ඔක්කොම මෙතන ගහගෙන ඇවිල්ලා රැඳෙන්නේ නැති කියලා තමයි මම නම් හිතන්නේ. බලන්නකො. පොඩි පහේ කඳන් ගොඩක් නෙවෙයි තියෙන්නේ. නාන්න තිබුණා සුපිරි ඉතින් මේ පොට් එක. හැබැයි පට්ට සීතලයි. ඒක තමයි නියම තැන. හැබැයි පොඩ්ඩක් විතර ගඹුරක් වගේ තියෙනවා මේක. සීතල නැත්තම් නියම. වෝක් එක ඉවරලා පහළින් එද්දි තමයි මේ තැන දැක්කේ. මේ තියෙන්නේ ග්ලැන්මෝ කාසල් කියන එක. ඇත්තටම මේකට ඇතුල් වීම තහනම් කියලා ගහලා තිබ්බා. මෙතෙන්ට එන්නත් තහනම් ඉතින්. මේක ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්. ඔයාලට ඕන නම් මේ වෝක් එක මෙන්න මේ ෆොරෙස්ට් එකෙන් උනත් ස්ටාර්ට් කරන්න පුළුවන්. මම ස්ටාර්ට් කරේ දෙවෙනි පාක් එකෙන්. මෙතනත් පාක් එකක් තියෙනවා. ඔයාලගේ වාහනේ මෙතනින් දාලා මේ වෝක් එකේ ස්ටාර්ට් කරන්න පුළුවන්. එතකොට ඉතින් පැය දෙකක් විතර යනවා. එතකොට මේ වනාන්තරයේදී 1800 ගණන් වල ජීව මිනිස්සු අතුරුදහන් වෙලා තියෙනවා. බොඩි එකවත් හොයාගන්න බැරි වෙන්න. ඉතින් මේක කොහෙදවත් සඳහන් වෙන්නේ නැහැ. මේ කට කතාවක් විතරයි.
ඉතින් මේක ඇත්ත නැත්ත හරියටම දන්නේ නැහැ. කොහොම හරි වෙලා තියෙන්නේ 1800 ගණන් වල. මොකද මේකේ නමත් ඩෙවිල්ස් ග්ලෙන් ෆොරෙස්ට් වෝක්. ඒක නිසාම තමයි මොකක් හරි අద్භූත සිදුවීම් වෙන්නේ නැති අපිට හරියටම කියන්න බෑ. ඉතින් මේ වීඩියෝ එක කරලා මාසෙකට වැඩි මොන අද තමයි අප්ලෝඩ් කරන්නේ. ටිකක් බිසි මේ දවස්වල. ඇත්තට මේ තැන නම් හරිම গুপ্তයි. පේනවනේ කිසිම සද්දයක් නැහැනේ. මාර ලස්සන පරිසරයක් ඇත්තටම. පේනවනේ සුදු පාට බැට්ලෝ ඉන්න විදිය. ඇත්තටම නේචර් ලවර් කෙනෙක්ට නම් සුපිරිම තැනක් තමයි වෙන්නේ මේ ඩෙවිල්ස් ග්ලෙන් කියන්නේ. පේනවනේ ඉතින් යක්කුණන් ඉතින් මෙහෙත් තියෙනවා ලංකාව විතරක් නෙමෙයි. හැබැයි මෙහි කාටවත් වැහෙන්නේ නැති කෙනා පුදුමේ. ඉතින් මම අදට සමු ගන්නවා ඇට්ලන්තේ ඩෙවිල්ස් ග්ලෙන් හිසිටේ. තවත් ලස්සන වීඩියෝ එකකින් ලබන සතියේත් හමු වෙමු. සුබ දවසක්. කියන්න අමතකුණානේ එද්දි මගේදී අයිස්ක්‍රීම් වෑන් එකක් හම්බෙලා අයිස්ක්‍රීම් එකක් ගත්තා. පුදුම හුලකක් නෙමෙයි තිබුණේ.